නගර යා. ඔබ කවුද? ගමේ ඒක නෝඩියෝ. ඔය ඉස්සරහ බලන්න. යන්න මොකක්ද රටේ පොර මාත්‍යා. ඉතින් මං කිව්වා කියලා. ගායි අපෝ මගේ ගහන්නකෝ මේ දක්වන්න මගු තුරන්න. ළඟට යමු. යාපි වලන්න මගේ නම. චතුරංග. මොන චතුරංග? මොන චතුරංග? සතුට චතුරංගද? ඒඩබ්ලිව් චතුරංග. ඒ කී කියන්නේ මොකද්ද? යකෝ මාත් කමන්නද පොර මාත්‍යා. ඌ ඉනහාලද පොරේ. ඒක තමයි විතර ගුලිකාරයා. ඔලා තමයි ඔය නරක ජරාව ගම්මට ගේන්නේ. නෑ පොරට මත එහෙම කරේ නෑ. මේ අප්පයි නම මොකද කියන්නේ බලන්න. දකුණේ කොල්ලෙක් හොඳේ. දාපු කපයිද අපිට නෑ එහෙනම්. ඈ මම පොඩක් හිටා. ඒක තමයි උන් දන්නේ. මගේ කපයිද දන්නේ නැහැ මං අහන විස්තර හරිය නෑනේ. ඔබ ගියාම ඔබ ඇප්පේ දැන්. අහනවද නැත්නම් මේ කෙලි අහනවද? කෙලිගෙනුත් අහලා බලමුද? අව කෙලිගෙන් අහලා බලමුකෝ. ඔය කෙලිගේ නම මොකද කියලා බලමු. කෙලි නම් අයින් කරයි අනේ සෝ කෙලි පොඩි විතර මොනේ පුතේ නම මට ඇහුන්නේ නෑ මොන සජානේද ජානි. මොන සජානේද සජ මොන සජානි දන්නේ එයා අම්මගේ නම කියාපිය බලන්න. මොන රේණුකා අර රේණුකා රේණුකා. ඔයා දන්නවා මේ ගම් තුලානිකි මම දොඩවානිකි කෙනෙක් ඉන්නවද බල? ඔයා පොල්ලේ මන් දන්නේ නැතේ මේක අප්පගේ නම හදන්න බෑ. පොඩි අප්පගේ නම මොකද කියන්නේ බලන්න. සුධර්මන්. අම්මගේ නම සුගර්ණ එතකොට තාත්තගේ නම මොකද්ද මං ඇවි සුදාරම්මන් කියන්නේ අප්පගේ නම තමයි බෝල. අප්පගේ නම දෙහුනේ උඩ නම් මම මට පොඩ්ඩක් පැටලුණා පොට කැපලෙන තමයි කොහොමද දැන්. කැපෙන්න හොඳ නැහැ කැපෙලා තියෙන්නේ එන්නේ සුදාරම්මන්ගේ ගොළුවා. සුධර්මන් අයියේ සුදාරම්මන් මේ සුදාරම්මන් ඔඩේ මම දැක්ක ඉන්නවා. මු නිකමඩ මට කිව්වේ නෑ නේ බා. ඒයි ඒක තමයි මට පස්සේ මේක. මේක විසඳන්න ඕන ප්‍රශ්නයක් මේක. දෙන්න දඟු කඩේ ගහනවා දෙන්නම ගන්න දෙන්න හරිය එකටම. එකට ගැවුවොත් මොවුලත් ඔයාමනේ කිව්වේ එකට ගැවුවොත් තුන් දෙනෙක්ගේ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. හරි කවන්නේ නෑ දැන් මුන් දෙන කොහොම හරි එක්ටයි වෙලානේ මම. ඉතින් දැන්ද උනේ දැන්ද උනේ දැන් ගොඩක් කො බලන්න පේන්නේ නෑනේ අම්මට අනේ කොහොමද තේම කරන්න පාරවල් හරි හරි මේ බලහන් ආ ලස්සන කුතු ආවනේ බා. කිල්ල ගොඩක් ගොඩක් නෑ බා. අපි මෙනිකින් දිනවද නෙමෙයි આવත මේ අටව ඉන්නක ඉති නෑ බා ඇනිති නෑ නේ. දැන් කරගන්න පුළුවන් මකුලක් මට නැණිකේ නෑ. පොඩේ තාරිකම් බලන්න. දාමුද වටේ අපට සීරිකත උඩ මේ කියන්නේ දෙන්න වගේ නෑ නැණිකේ මම මේ පොඩි රාජකාරීකට ආවා. මාත්‍රේ ආවා ඉතින් ඔයා බලන්න. නැණිකේ මගේ පදම කියලා වෙනවා තමයි මගුල් තුනක් කරගන්න පුළුවන් කියන්නේ මම තම්බි කුලේද මන්ද මට හිතෙන්නේ නෑ කොරම තව කරගෙන මේ ඕකයිට පිළිය හරි ඒ මම දන්නේ කියන්නේ. පස්සේ පෙර පිළිය ඒක නිවා. ඔව් ඉතින් ගුරුකමක් කරන්න අන්නන්න. ඔව් ඉතින් අපි උන්ට ගුරුකම් කරනවා හොඳට හොඳේ මේ ඉති තාපුනේ බොල්ල තොට පතක නැත්ද? ටීවී ගැට තොට නේ තමයි. මගේ අතත් එක කුකුල තතු කඩේ ගන්න එක කුකුලේ ගන්න අනිත් කකුලේ යන්න ඔය තනි කපලෙන් තමයි ගන්න ඕනේ. ඔව් මට තේරෙනවා මමද මේ දැන් ඉතින් අපි ආපු එකේ මුන්දිනලා ආශිර්වාද කරලා කොහොම හරි දැන් වැඩි කරගෙන නේ බං. ඉතින් අනේ කරගන්න දාරයට ගිහිල්ලා. හරිද? දවස් කීයක්ද ඈ දවස් කීයක් වින්ද ඉතින් මේ අපි මුන්දිනලා ආශිර්වාද කරා. ඈ ඔව්. එහෙම නේද මැනිකේ? මැනික කියන්නේ දැන් තමයි ඔය ගෝ කරන්නේ ඒව මන් දන්නේ බෝ පොට්ටමමක් එහෙම නෑ මන් දන්නවා රන්බලිගේ තින්දුක බලපන් මගේ දැස් මම මේ මෙවික ගෙනාවා ඇව් නෑ නේ මැනිකේ? බලන ගමන් ඉන්නේ එහෙනම් කමන්නේ මම මේ රාජකාරී කෝරලියෝ මොකක්? අනේ කෝරලි මහත්තයා රම්මලි ඉන්නවර කෙරෝලේ බලාගෙන ඉන්නේ මොකද කරන්නේ නෑ මැනිකේ රාජකාරී රම්මලි මගේ අලුත් කෑල්ල රාජකාරිය මැනිකේ ඒ රාජකාරිය අලුතෙන් දාවත් එක මම මේ පිනා ඔව් මේ පිනාගේ වුණා. ඔව් රම්මලි මං කමන්න නැත කෝරලි මහත්තයා මොකක් කිව්වද පොට්ටමම පිනෝ මම කියලා දෙන්නවා. සමාවෙන්න මෙන්න වැන්ද දෙපා වැන්ද හරි. එහෙනම් මුන්දිනට ආශිර්වාද කරලා. කොහොමද කරන්න ඕන මං ඒක දෙකට නැවිලද මෙහෙම නැවිලද කරන්න ඕන පොට්ට කොහොමද කරන්න කියන්නේ ඔබ දන්නේ ආශිර්වාද කරන්න. මම ආශිර්වාද කරනවා පැත්තට හිටම මම මෙන්න මෙහෙම කරන්න ඕනේ. කොහොමද කරත් හොඳට කරලා දෙන්නේ මේක. කොහොමද කරන්නේ අරු බැන්දාද? ආ උඹ නැගින්න ඕනේ නෑ. හරි උන් එනවද එතකොට නෑ උඹ නැගින්නේ නෑ. හරි හරි. මන්න එහෙනම් ඔව්
අර අපි කතා කරපු විදියට ඔව් එහෙම. දෙන්නලා තාසින්පත කරලා ආශිර්වාද කරලා. ඉතින් අපි දෙන්නත් ඔය තීන දිගිටම කාලා බීලා ආලා බීලා. වටලප්පත් යන මන් දැන් කාමරේ කෑවා. අපි ආරාධනා කරේ නෑ හැබැයි. ඔව්. මම මේකට බඩ වෙනවද? නඩුවක් විසඳනවා. ඒකට කොහොමද කඳේ ගහනවද? නැත්තම් මේ ඒක මම පස්සේ කියන්නම් ඔබට. ගෙදර ගියා. අර ක්‍රමේ. බලවට ගියහම. මේක. හරි. එහෙනම් හරි. එහෙනම් ඔන්න දෙයිනේ කියලා. එහෙනම් මම වදින්න තිබ්බ බෑ. වදින්න ඕනේ. චිත්තවන්න. වෙන. අපේ නැගිටහන්. Thank you.